ඕනමයි දැන් වෙලාව හරියට 5:00යි මේ ඉන්නේ ගාල් ටෝන් එකේ අර පෙරති ගාල් ටෝන් එක මේ 5:00යි මේ යන්න හදන්නේ අපි බලමු ගිහිල්ලා දෙනියායි මොකටද මං යන්නේ බස් එකේ තමයි යන්නේ අද යන්නේ දෙනියායේ අපි බලමු මොකටද මං දෙනියා යන්නේ කියලා දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක ඉතින් ඔය මේ ඔයාලට පේන්නේ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරඟාවලිය මේ දවස්වල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. ඒකට ක්‍රීඩාංගණයේ ඉදිරිපිට සහ ක්‍රීඩාංගණයේ අවට කොඩු වලින් සලසා තියෙන ආකාරය තමයි ඔයාලට මේ පෙනී යන්නේ. වීඩියෝ එක වැටෙන අද දිනේ වෙනකොට නම් තරඟ සංචාරය ඉවර වෙලා ඉවරයි. ඉන්දියා කණ්ඩායම පළමු තරඟේ ජයග්‍රහණය කරලා තියෙනවා ඉතින්. මම ඔයාලට කිව්වේ නෑනේ දිනියා යන්නේ ඇයි කියලා. මම දිනියා යන්නේ මං අඳුරන අයියා කෙනෙක්ගේ බයිෂේ ෂෝරූම් එකක් දැම්මා දිනියායේ. ඒකේ දෙවෙනි සංවත්සරයේ අදට තමයි මේ විදිහට තිබෙන්නේ. යන්නේ ෂෝරූම් එක ඕපන් කළා අවුරුදු දෙකක් වෙනවා. ඉතින් මට ආරාධනාවක් ලැබුණා ඒ ෂෝරූම් එකේ දෙවෙනි ඇනිවර්සරි එක වෙනුවෙන් එන්න කියලා. ඒ ගමන තමයි ඉතින් මං උදේ පාන්දර නැගිටලා මේ යන්නේ. ඔකට පේනවා නිදි මරලා තමයි යන්නේ. ඇත්තටම නිදි මරලා තමයි යන්නේ. දවස් දෙකක් නිදි මරලා ඊයේ රාත් සමන්නෙන් පැය 3ක් වගේ තමයි නිදාගත්තේ. කලින් දවසේ පොඩ්ඩක් නිදාගත්තේ නැහැ. එහෙම නිදි මරලා තමයි ඉතින් යන්න ගමනක් යන්නේ. ඉතින් මේ යන්න ඕන ගමනක් නිසා. ඉතින් මේ බස් එකේ යනකම් නම් පැය දෙකක් පැය දෙකක් අතර නිදාගත්තා. මට මතක විදියට ඉතින් මේ පහුගගෙන යන්න හදන්නේ ඉස්සරහට ඔයගොල්ලෝ පේන්නේ ගැටබව රාජමහා විහාරස්ථානය. ඊටම හාස්කම් තියෙන විහාරස්ථානයක් වගේම දේවාලයක්. ඉතින් මොරවක ඉඳලා කිලෝමීටර් 10ක් වගේ ඇතුළට දිනය පිටරකට තමයි ගැටබරුවක් තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකක් තියෙනවා බලන්න. මම පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් ලින්ක් එක. ඉතින් මම තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දිනියාට ඇවිල්ලා 51 හන්දියේ බැහැලා 51 හන්දියේ බැහැනවත් එක්කම මෙන්න මේනගේ ලොකේෂන් එකක් තමයි තියෙන්නේ. දිනියා පැත්තෙන් දැන් බලනකොට 51 හන්දියේ මෙන්න මේනගේ බජාජ් කියලා ගහලා ලස්සන ලොකේෂන් එකක් තියෙන ෂෝරූම් එකක්. ඉතින් බජාජ් ෂෝරූම් එක ස්ටාර් මොටර්ස් කියලා. ඉතින් ඇවිල්ලා ගොඩ වෙලා බලන්න. ඉතින් අපි ඉස්සරහට කතා කරමු තව විස්තර. ඉතින් ඔයාලා දෙනියාය මොරවක අවට ඉන්න කෙනෙක් නම් ඔයාලත් හොයන්නේ ජෙනවින් බජාජ් බයික් එකක් ගන්න තැනක් නම් ඉතින් යන්න ඕන. එකම තැන තමයි විශ්වාසවන්ත එකම තැන දෙනියාය අකුරස්සේ පාරේ 51 හන්දියේ තියෙන බජාජ් ස්ටාර් මොටර්ස් ප්‍රදර්ශනාගාරය. ස්ටාර් මොටර්ස් ප්‍රදර්ශනාගාරය ගිහිල්ලා බලන්න. නවීන පරිණේ ඔබට අවශ්‍ය ඕනම ඇතුළු ප්‍රතිය බජාජ් දින්ගෙන් ගන්න පුළුවන්. ගිහිල්ලා බලන්න මිල ගණන් කතා කරගන්න. විශ්වාසවන්ත ලෙස ඔබට ඔබේ හිතේ හැටියට ඔබේ වැඩේ කරගන්න පුළුවන් තැනක් තමයි ස්ටාර් මොටර්ස් ප්‍රදර්ශනාගාරය. මම කියන නම්බරයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 077 670 30 92. එහෙම නැත්නම් 077 36යි 92යි 10 කියන නම්බරයට කතා කරලත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්.
ඉතින් මේ වොග් දෙනියාගේ වොග් එකත් මෙතනින් ඉවරයි. ඉතින් අලුත් වොග් එකකින් නැවත හමු වෙනතුරු අදට සමුගන්නම් මම සිදා රොක්.